සුබ දවසක් හැමෝටම. අපි කලින් ලෙසන් එකේදී කතා කරා HTML වල එන කම්පියුටර් කෝඩ් එලිමන්ට්ස් කියන්නේ මොනවද කියලා. මෙතනදී අපිට පුළුවන් වුණා HTML කන්ටෙන්ට් එකේ ඇතුලේ නැත්නම් HTML ෆයිල් එකක් ඇතුලේ වෙනත් ලැන්ග්වේජ් එකක සෝස් කෝඩ් එකක් වගේ දෙයක් ඩිස්ප්ලේ කරවන්න. ඒ වගේම ඒක අපිට ප්‍රී කියන එලිමන්ට් එක පාවිච්චි කරලා අපේ කන්ටෙන්ට් එකක් වෙබ් පේජ් එකේ ටයිප් කරලා තියෙන විදිහටම ඩිස්ප්ලේ කරගන්නත් පුළුවන් වුණා. ඒ වගේ ගොඩක් දේවල් අපි කලින් ලෙසන් එකේදී කතා කරා. ඒ ලෙසන් එක මගහැරුණ කෙනෙක් ඉන්නවා නම් දකුණු පැත්තේ උඩ කාඩ් එකක් මම ඇඩ් කරලා තියෙනවා. කැමති කෙනෙක්ට ඒ ලෙසන් එක බලන්න පුළුවන්. ඒ වගේම මේ ලෙසන් සීරීස් එකට ඔයා අලුත් කෙනෙක් නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකෙන් ඔයාලට පුළුවන් ලෙසන් එකේ තියෙන සම්පූර්ණ ප්ලේලිස්ට් එක බලා ගන්න. මම මේ ලෙසන් එකේදී ඔයාලට කියලා දෙන්න හදන්නේ අපි HTML කෝඩින් කරද්දී අපේ අතින් වෙන්න පුළුවන් වැරදි ඒ වගේම අඩුපාඩු. ඉතින් පළවෙනි දේ තමයි අපි HTML ෆයිල් එකක් හදනකොට අපිට මේ ෆයිල් එකේ ડોකියුමන්ට් ටයිප් එක මොකක්ද කියලා මේ විදිහට ඩිෆයින් කරන්න ඕන. ඒක අපේ කලින් HTML version වලදී අවශ්‍ය වුණේ නැහැ. හැබැයි අලුතෙන් අපි යූස් කරන වෙබ් බ්‍රවුසර්ස් වලදී අපිට වෙබ් බ්‍රවුසර් එකකට මේ ડોකියුමන්ට් ෆයිල් එක නැත්නම් මේ ෆයිල් එක මොන වගේ එකක්ද කියලා කියන්න අපි මේ ડોකියුමන්ට් ටයිප් කියන එලිමන්ට් එක පාවිච්චි කරනවා. මේක අත්‍යවශ්‍ය නැහැ. මේක නැති වුණා කියලා HTML ෆයිල් එක රීඩ් වෙන්නේ නැත්නම් ඕපන් කරන්න බැරි වෙන්නේ නැහැ. හැබැයි මේකෙන් අපිට පුළුවන් එයාට අඟවන්න නැත්නම් වෙබ් බ්‍රවුසර් එකකට අඟවන්න අපි මේ ඕපන් කරන්නේ නැත්නම් ඔයාට මේ ඕපන් කරන්න දීලා තියෙන්නේ HTML document type ෆයිල් එකක් කියන එක. ඒකට අනිවාර්යයෙන් මේ එලිමන්ට් එක අපේ HTML කෝඩ් එක උඩම ඩිෆයින් කරන්න ඕන නැත්නම් ඇඩ් කරන්න ඕන. ඉතින් කෙනෙක්ට හිතෙන්න පුළුවන් අපි මේ වෙනකන් කරපු HTML එලිමන්ට් හැම එකක්ම අපි සිම්පල් අකුරු නැත්නම් සිම්පල් ලෙටර්ස් පාවිච්චි කරලා තමයි කරේ. හිතන්න මම සෙක්ෂන් කියන එලිමන්ට් එක ගත්තොත් මම මේක සිම්පල් වලින් ටයිප් කරලා තියෙන්නේ. හැබැයි අපිට මේක පුළුවන් කැපිටල් වලින් ටයිප් කරන්න. මෙතනදිත් එකම අවුට්පුට් එක තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. අපිට තවත් විදිහකට පුළුවන් පළවෙනි අකුර කැපිටල් කරලා ඊටු අකුරු ටික සිම්පල් කරන්න. ඒතකොට මේ විදිහත් HTML වලදී ප්‍රශ්නයක් නැතුව වැඩ කරනවා. ඉතින් මේ ක්‍රම තුනටම අපිට HTML වලදී කෝඩින් කරන්න පුළුවන්. ඒ වගේම එලිමන්ට් ඩිෆයින් කරන්න පුළුවන්. ඉතින් මේක හොඳ පුරුද්දක් විදිහට අපිට සිම්පල් අකුරු පාවිච්චි කරන එක තමයි වැදගත් වෙන්නේ. මෙතනදී අපිට කැපිටල් සිම්පල් මික්ස් වෙච්ච එලිමන්ට් එකක් හැදුවොත් අපිට ක්ලෝස් කරද්දී සමහරක් විට කැපිටල් සිම්පල් වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට කැපිටල් අකුරු වලට වඩා සිම්පල් අකුරු ලේසියෙන්ම කියව ගන්න පුළුවන්. ඒ වගේම මේ එලිමන්ට්ස් එකක් දැක්කට පස්සේ අපිට පැහැදිලිව අඳුන ගන්න පුළුවන්. ඒ වගේම අපිට සිම්පල් ලෙටර්ස් පාවිච්චි කරලා එලිමන්ට් ලියනකොට නැත්නම් කෝඩින් කරනකොට අපිට ඒක ලේසියෙන්ම ටයිප් කරගන්නත් පුළුවන්. ඔන්න ඔය වගේ දේවල් නිසා අපිට සිම්පල් එලිමන්ට් පාවිච්චි කරලා HTML කන්ටෙන්ට් එකක් හදනකොට ඒක වැදගත් වෙනවා. මේ විදිහට අපි එලිමන්ට් ඩිෆයින් කරාට ඒකේ කිසිම වැරද්දක් නැහැ. ඊළඟට මතක තියාගන්න ඕන දේ තමයි අපි කලින් ලෙසන් වලදීත් මේක කියලා දීලා තියෙනවා. අපිට HTML වලදී inline closing ඒ වගේම normal elements කියලා වර්ග දෙකක් තියෙනවා. අපි normal elements හදන හැම වෙලාවෙම ඒ එලිමන්ට් එක ක්ලෝස් කරන්න අපි මතක තියාගන්න ඕන. අපිට මේ විදිහට section element එක හදලා මේක ක්ලෝස් නොකර තිබ්බොත් එතකොට මේක HTML වල error එකක් විදිහට තමයි පෙන්වන්නේ. හැබැයි වෙන programming language වගේ නෙමෙයි මේකෙදි error එකක් තිබ්බොත් නැත්නම් මොකක් කර අපි වැරද්දක් කරලා තිබ්බොත් ගොඩක් වෙලාවට ඒක අපිට error එකක් විදිහට වෙබ් browser එකේ බලා ගන්න බැරි වෙනවා. ඉතින් අන්න ඒ වගේ තැන්වලදී අපි හොඳට මතක තියාගන්න ඕන අපි හදන elements open කරා නම් ඒක අනිවාර්යයෙන්ම close කරන්න. අපි inline element හදනවා නම් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ element එක inlineම close කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි මේ input කියන element එක ගත්තොත් මේක inline element එකක්. කැමති නම් අපිට මේ විදිහට මේක type කරලා තියන්නත් පුළුවන්. නැත්නම් මේ විදිහට inline close කරන්නත් පුළුවන්. ඒ වගේම තමයි මෙතනදි මම පාවිච්චි කරලා තියෙන attribute එක. ඉතින් ඔයාලා දන්නවා අපි element එකක් හදලා open element එකේ මොකක් හරි මේ වගේ type කරලා සමාන උඩුකමා දෙක ඇතුලේ මොන හරි type කරනවා නම් අපි මේ සම්පූර්ණ කොටසට අපි කියනවා ඒක HTML attribute එකක් කියලා. ඉතින් මේ වගේ HTML attribute හදනකොටත් ඒකේ අකුරු හැම එකක්ම සිම්පල් වලින් ලියන්න මතක තියාගන්න ඕන. මෙතන මම කලින් කිව්වා වගේ තමයි මේකෙදි කැපිටල් අකුරු පාවිච්චි කරාට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. සාමාන්‍ය විදිහට HTML ෆයිල් එක වැඩ කරනවා. හැබැයි මෙතනදී අපිට කලින් කිව්වා වගේ කියවන්න ලේසි ඒ වගේම ඕනම දෙයක් බලා ගන්න පුළුවන් වෙනකමනින්ම ටයිප් කරන්නත් ලේසි. අන්න ඒ වගේ දේවල් නිසා තමයි සිම්පල් පාවිච්චි කරලා නැත්නම් සිම්පල් අකුරු පාවිච්චි කරලා මේ වගේ HTML කෝඩින් කරන්න කියලා කියන්නේ. ඒ වගේම ඇට්‍රිබියුට් එකකදී අපි වැලියු එකක් අසයින් කරනවා. නැත්නම් ඒකට අගයක් දෙනවා නම් නැත්නම් ඒකේ අවශ්‍ය චේන්ජ් එක නැත්නම් මොකක් හරි අපේ HTML එකට දෙන වැලියු එක
අනිවාර්යෙන් ඩබල් උඩු කොමා දෙක ඇතුලේ තමයි ඩිෆයින් කරන්න ඕන. ඊළඟට අපි ඉමේජ් ටැග් එක නැත්නම් img කියන එලිමන්ට් එක ගත්තොත් ඔයාලට මෙතනදී පේන්නේ නැති මේ id එකේ නැත්නම් මේ කෝඩ් කරන id එකෙත් ඔයාලට බලගන්න පුළුවන් වුණා මේක ඔටෝම සජෙස්ට් වුණා src සහ alt කියන ඇට්‍රිබියුට් දෙක. ඉතින් අපි දන්නවා img කියන එලිමන්ට් එක පාවිච්චි කරනවා නම් ඇත්තට මේකේ වෙනස බලා ගන්න පුළුවන් වෙන්නේ src කියන ඇට්‍රිබියුට් එකට ඉමේජ් එකේ පාත් එක දුන්නොත්. ඇත්තට ඉමේජ් කියන එලිමන්ට් එකේ වැදගත්කමත් මේ src ඇට්‍රිබියුට් එක. ඉතින් මෙතනදී src ඇට්‍රිබියුට් එක ඒ වගේම alt කියන ඇට්‍රිබියුට් දෙක ඉමේජ් එලිමන්ට් එකක් හදනවා නම් අනිවාර්යයෙන්ම හදන්න ඕන ඇට්‍රිබියුට් දෙකක්. මොකද src එලිමන්ට් එක නැතුව අපිට ඉමේජ් එක ඩිස්ප්ලේ කරන්න බෑ. ඒ වගේම alt කියන ඇට්‍රිබියුට් එකෙන් ඔයාලා දැනටමත් දන්නවා ඉමේජ් එක ලෝඩ් කරගන්න බැරි වුණොත් නැත්නම් ඉමේජ් එකක් ඒ පාත් එකේ නැති අවස්ථාවක එතන මොකක්ද ඉමේජ් එක අපි ලෝඩ් කරේ කියන එක නැත්නම් ඉමේජ් එක අපි සෙට් කරලා තියෙන මොන වගේ ඉමේජ් එකක්ද කියන එක මේ alt ඇට්‍රිබියුට් එකට දාන නම බලලා තමයි අපිට කෙනෙක්ට අඳුන ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා img එලිමන්ට් එක අපි පාවිච්චි කරනවා නම් src ඒ වගේම alt කියන ඇට්‍රිබියුට් දෙක අනිවාර්යෙන් ඩිෆයින් කරන්න ඕන. ඊට අමතරව මේක අනිවාර්යෙන් නැහැ. අපිට කැමති නම් width එක ඒ වගේම height එකත් ඩිෆයින් කරන්න පුළුවන් img එලිමන්ට් එක ඇතුලේ. ඒකට ස්ටයිල් පාවිච්චි කරන්න නැත්නම් css වගේ දේවල් පාවිච්චි කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේ විදිහට අපි ඇට්‍රිබියුට් එකක් හදනකොට equal sign එක දෙපැත්තේ නැත්නම් සමාන ලකුණ දෙපැත්තේ මේ විදිහට අනවශ්‍ය ස්පේසස් තියන්න ඕනේ නැහැ. එකම ලයින් එකේ මේ විදිහට කෝඩ් එක ටයිප් කරන් යන්න පුළුවන්. අපි HTML වලදී මේ විදිහට පැරග්‍රාෆ් ටැග් එකක් ඇඩ් කරලා ඒක සාම්පල් ටෙක්ස්ට් එකක් දැම්මට පස්සේ ඔයාලට පේනවා ඇති අනවශ්‍ය විදිහට මේක දකුණු සයිඩ් එක නැත්නම් අනවශ්‍ය විදිහට මේ රයිට් සයිඩ් එකට මේක ස්ක්‍රෝල් කරන්න අපිට සිද්ධ වෙනවා. ඉතින් මේ විදිහට අපි ID එකක් ෆුල් ස්ක්‍රීන් දාලා ටයිප් කරනකොට ඔයාලට පේනවා මේ විදිහට vertical line එකක් තියෙනවා. ඉතින් මේ vertical line එකෙන් අපිට කියන්නේ හැමතිස්සෙම මේ vertical line එකේ left side එකේ, කියන්නේ වම් side එකට වම් පැත්තට වෙන්න අපේ content එක organize කරගන්න කියලා. ඉතින් කෙනෙක්ට පුළුවන් මෙතනින් enter කරලා මේ code එක පල්ලෙහාට organize කරගන්න. ඉතින් එතෙන්දී අපිට පුළුවන් code එක scroll කරන්නේ නැතිව තනි line එකේ ඉඳගෙනම HTML content එක බලාගන්න, ඒ වගේම coding කරන්න. ඒ වගේම තමයි අපි table කියන element එක හදනවා නම් අනිවාර්යෙන් table element එකේ table row එක define කරන්න ඕන. ඊට පස්සේ අපිට පුළුවන් table headers ටික නැත්නම් tr කියන element එක ඇතුලේ table row element එක ඇතුලේ table data ටික define කරන්න. ඉතින් මේ පිළිවෙලට ගියොත් තමයි අපිට හරියටම table එකක් define කරගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි අපි මේ වෙනකන් කතා කරපු order සහ unorder කියන list ගැන. ඉතින් මෙතනදිත් order list එකක් හරි unorder list එකක් හරි හදනවා නම් මතක තියාගන්න ඕන order list කියලා හැදුවොත් අනිවාර්යෙන් ඒක ඇතුලේ list කියන element එක define කරන්න ඕන. ඒ වගේම unorder list එකෙත් list එක ඇතුලේ li කියන එක පාවිච්චි කරලා list එක define කරන්න ඕන. ඉතින් මේ වගේ දේවල් මතක තියාගන්න ඕන HTML වලදී coding කරනවා නම්. ඊට අමතරව අපි ප්‍රධානම පාවිච්චි කරන එලිමන්ට් එක තමයි head element එකේ තියෙන title කියන එලිමන්ට් එක. ඒතර ඔයාලා දන්නවා මේ title කියන එලිමන්ට් එකෙන් තමයි අපිට browser එකේ මෙතන tab එකේ නමක් display කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අපි HTML ෆයිල් එකක් හදනවා නම් අනිවාර්යෙන් මේ title කියන එලිමන්ට් එක define කරන්න ඕන. ඒක define නොකරට HTML ෆයිල් එක වැඩ කරන්නේ නැහැ. හැබැයි අපි best practice එකක් විදියට නැත්නම් හොඳ පුරුද්දක් විදියට මේ title කියන element එක අපි header element එකේ define කරන්න ඕන. ඊට අමතරව HTML element එක ඇතුළේ අපි මේ body element එක නැතුව අපි මොකක් හරි coding කරොත් උදාහරණයක් විදිහට මම element එකක් add කරනවා paragraph එක, ඒ වගේම sample text එක add කරනවා. මේක add කරාට අපිට output එකේ විශේෂත්වයක් බලා ගන්න වෙන්නේ නැහැ. ඒ කියන්නේ සාමාන්‍ය විදිහට HTML ෆයිල් එක වැඩ කරනවා. හැබැයි මම කලින් කිව්වා වගේ හොඳ පුරුද්දක් විදිහට අපිට head element එක ඒ වගේම body element එක අනිවාර්යෙන් define කරන්න ඕන HTML ෆයිල් එකක් හදනවා නම්. එතනදී සමහරක් විට සමහර browser වල errors එන්න පුළුවන්. අපිට මේ browser එකේ බලා ගන්න බැරි වුණාට ඒ නිසා අපි අනිවාර්යෙන් HTML ෆයිල් එක හදනවා නම් HTML element දෙක ඇතුලේ තමයි head සහ body කියන element දෙක හදන්න ඕන. ඊළඟට අපි HTML element එක open කරාට පස්සේ ඒ element එකේ language එක define කරන්න ඕන. මේකෙදිත් අපිට output එකේ ලොකු වෙනසක් බලා ගන්න වෙන්නේ නැහැ. හැබැයි මෙතනදී අපි මොකක් හරි HTML web page එකක් අපි ඉන්ටර්නෙට් එකට පබ්ලිෂ් කරාට පස්සේ නැත්නම් රිලීස් කරාට පස්සේ search engine වලට අපේ web page එක අඳුන ගන්න පුළුවන් වෙන ලේසි ක්‍රමයක් තමයි මේ HTML element එකේ අපි හදන lan කියන නැත්නම් language කියන attribute එක.
ඉතින් මෙතනදී අපිට මොකක් හරි වෙබ් පේජ් එකක් අපි Google එකේ සර්ච් කරද්දී අපිට ඒක ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකෙන් ඕන නම් මෙතනදී මෙයා මෙන්න මේ එලිමන්ට් එකේ තියෙන ඇට්‍රිබියුට් එක පාවිච්චි කරලා තමයි නැත්නම් මේ ඇට්‍රිබියුට් එක රීඩ් කරලා තමයි අපේ වෙබ් පේජ් එක යාළුවට සජෙස්ට් කරන්නේ. ඒ වගේ ඔයා වෙන ලැන්ග්වේජ් එකකින් ඔයාගේ වෙබ්සයිට් එක ඔයා හදලා තියෙනවා නම් ඔයාට පුළුවන් මෙතන ලැන්ග්වේජ් එක සෙට් කරන්න. ඒ වගේම තමයි මෙතන මෙටා එලිමන්ට් එක මෙතනදිත් අපි පාවිච්චි කරන මේ මෙටා එලිමන්ට් එක සර්ච් එන්ජින් වලට ඩිස්ප්ලේ කරන්න. එතකොට සර්ච් එන්ජින් එකක් අපේ ෆයිල් එක ඉන්ඩෙක්ස් කරද්දී නැත්නම් අපේ වෙබ්සයිට් එක රීඩ් කරද්දී යාලා දැනගන්නවා මේ වෙබ් පේජ් එක හදලා තියෙන්නේ UTF-8 කියන එන්කෝඩින් සිස්ටම් එකට කියලා. අන්න ඒ වගේ අපි පුරුද්දක් විදිහට පාවිච්චි කරන මේ එලිමන්ට්ස් ටික අනිවාර්යයෙන්ම HTML ෆයිල් එකක් හදද්දී ඩිෆයින් කරන්න ඕන. ඊට අමතරව ඔයාලා දන්නවා අපි රෙස්පොන්සිව් පාඩමේදී කතා කරා viewport කියන එලිමන්ට් එක. එතකොට මේ viewport එලිමන්ට් එක අපි දන්නවා මේක පාවිච්චි කරේ රෙස්පොන්සිව් වෙබ් පේජ් එකක් හදද්දී. එතකොට රෙස්පොන්සිව් වෙබ් පේජ් හදනවා නම් ඒ වගේම අපි ගොඩක් වෙලාවට දැන්ට බලා ගන්න පුළුවන් වෙන වෙබ්සයිට් හැම දෙයක්ම රෙස්පොන්සිව් වෙබ්සයිට්. එතකොට මේ වෙබ්සයිට් එකක් හදනවා නම් අනිවාර්යයෙන්ම මේ මෙටා එලිමන්ට් එක ඒ වගේම viewport කියන නේම් එක අදාළ මෙටා එලිමන්ට් එක අපි ඩිෆයින් කරන්න මතක තියාගන්න ඕන. ඊට අමතරව අපිට පුළුවන් හිතන්නවා මොකක් හරි වෙබ් පේජ් එකක් හදනවා. ඒ වෙබ් පේජ් එක ඔයා විතරක් නෙමෙයි තවත් කෙනෙක් මේ වෙබ් පේජ් එකේ පස්සේ කාලෙක වැඩ කරනවා වෙන්න පුළුවන්. අන්න ඒ වගේ වෙලාවට ඒ වගේම ඔයාටත් මේක පස්සේ කාලෙක මේ ෆයිල් එක බැලුවට පස්සේ ඒක තියෙන කන්ටෙන්ට් එක ඔයාට මතක හිටින්නේ නැත්නම් ඒක අමතක වෙලා තියෙනවා නම් ඔයාට ඒක මතක් කරගන්න මොකක් හරි විදිහකට මේ HTML එකේ අපිට ඇඩ් කරගන්න පුළුවන්. ඒක ඔයාලා දන්නවා අපි කලින් ලෙසන් එකේදී කියලා දුන්නා HTML වල කමෙන්ට්ස් ගැන. ඉතින් මේ HTML කමෙන්ට්ස් අපිට පුළුවන් වෙබ් පේජ් එකේ ටයිප් කරලා ඇඩ් කරලා තියන්න. හැබැයි මේ කමෙන්ට් එක අපේ වෙබ් බ්‍රවුසර් එකේ ඩිස්ප්ලේ වෙන්නේ නැහැ. හිතන්න මම මෙතනින් declare sample table කියලා ටයිප් කරගන්න ඕන. මම මේක මේ විදිහට සේව් කරත් ඔයාලට පෙනෙයි ඒක අවුට්පුට් එකක් විදිහට මෙතන පේනවා. හැබැයි මට මේක කමෙන්ට් කරාට පස්සේ අපිට මේක කෝඩ් එකේදී බලා ගන්න පුළුවන්. හැබැයි අවුට්පුට් එකේදී බලා ගන්න වෙන්නේ නැහැ. අන්න ඒ වගේ දෙයක් අපිට කමෙන්ට් එකකට ඇඩ් කරලා තියන්න පුළුවන්. ඊට අමතරව අපි දන්නවා HTML ෆයිල් එකකට අපි CSS ස්ටයිල් ඇඩ් කරනවා නම් අපිට ක්‍රම තුනකට CSS ස්ටයිල් ඇඩ් කරන්න පුළුවන්. එකක් තමයි inline style. ඒ කියන්නේ අපිට HTML එලිමන්ට් එකේම open එලිමන්ට් එක ඇතුළේම style කියන attribute එක දාලා style කරන්න පුළුවන්. ඒ වගේම head එලිමන්ට් එක ඇතුළේ style කියන attribute දෙක දාලා style කරන්න පුළුවන්. ඊට අමතරව අපි දන්න දෙයක් තමයි පිටින් අපිට CSS ෆයිල් එකක් හදලා ඒක අපේ HTML ෆයිල් එකට ලින්ක් කරන්න පුළුවන්. ඉතින් මෙතනදි රෙකමන්ඩ් කරන ක්‍රමය තමයි වෙනම separate අපේ CSS ෆයිල් එක හදලා ඒක අපේ HTML ෆයිල් එකට ලින්ක් කරලා CSS ඇඩ් කරන්න කියන එක. එතනදී අපි දන්නවා අපිට පුළුවන් මෙතනදි sample ෆයිල් එකක් CSS ෆයිල් එකක් හදාගෙන මේක අපිට පුළුවන් වෙනවා index ෆයිල් එකේදී head element එක ඇතුළේදී define කරන්න නැත්නම් import කරන්න. මේකද අපි පාවිච්චි කරනවා link කියන element එක. ඒකෙදී අපිට rel කියන නැත්නම් reference කියන එකට style sheet කියලා අපි දෙන්න ඕන. href කියන එකට අපිට style file එක මේ විදිහට add කරන්න පුළුවන්. ඉතින් මෙතනදී අපි add කරන මේ style file එක පාවිච්චි කරලා අපිට පුළුවන් අපේ HTML එකේ තියෙන content එක CSS පාවිච්චි කරලා වෙනස් කරන්න. ඊට අමතරව ඔයාලා දන්නවා අපි HTML එක JavaScript පාවිච්චි කරද්දී ඒක අපි body එලිමන්ට් එක ක්ලෝස් කරන්න කලින් තමයි ඩිෆයින් කරේ. ඉතින් මෙතනදිත් අපිට පුළුවන් මම ඔයාලට මෙතනදී sample JavaScript ෆයිල් එකක් හදන්න. මෙතනදිත් අපිට පුළුවන් මේ JS ෆයිල් එක නැත්නම් JavaScript ෆයිල් එක index ෆයිල් එකක body එලිමන්ට් එක ක්ලෝස් කරන්න කලින් script කියලා මේ විදිහට හදාගන්න. එතනදී මම src කියන එකට තමයි මගේ JS ෆයිල් එක නැත්නම් JavaScript ෆයිල් එක import කරන්නේ. එතකොට අපිට මේ script ෆයිල් එක head element එකේ උනත් define කරන්න පුළුවන්. ඒ වගේම body element එකේ උඩ define කරන්නත් පුළුවන්. හැබැයි අපි හොඳ පුරුද්දක් විදිහට ඒක body element එක close කරන්න කලින් තමයි add කරන්නේ. ඊට අමතරව අපි මොකක් හරි ෆයිල් එකක් හදනවා නම් දැන් මම මෙතනදී style ඒ වගේම JS ෆයිල් එක හැදුවා. එතනදී මම පාවිච්චි කරේ මම ෆයිල් එක rename කරේ simple අකුරු පාවිච්චි කරලා. ඉතින් මෙතනදිත් recommend කරන්නේ simple අකුරු විතරක් පාවිච්චි කරන්න ෆයිල් name කරද්දී ඒ වගේම HTML එලිමන්ට් හදද්දී. ඉතින් ඔය වගේ දේවල් ටික තමයි අපි දැනගෙන ඉන්න ඕන HTML වෙබ් පේජ් හදනවා නම්.